කොහොමද ඉතින් ඔයාලට මගේ ජීවිතේ තවත් ලස්සනම දවසක් තමයි අද ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් මෙන්න මේ චූටි කුකුව මුලින්ම මං කරේ ළඟ ගෙදරකට බාර දීප එක. දුකයි තමයි ඉතින් ඒ වුණාට අම්මලා බලන්න යන්න ඕනිමයි කියලා මටයි හස්බන්ඩ්ටයි බබාටයි හිතුණා. ඒ නිසා අපි තීරණය කරා ගෙදර යන්න. ඉතින් බලන්නකො මගේ කලිසම ගන්න දෙයක් නැහැ මේ පාගලා ටවුන් එකට ගිහිල්ලා ආවම ඔන්නෝම සෙල්ලම් කරන්න ඇඟට පනිනවා. ඉතින් මේ වොයිස් දානකොට නම් එක එක වාහන සද්දත් සමහර විට ඇහෙයි. මොකද මන් දැන් ඉන්නේ අපේ ගෙදර ඇවිල්ලා. ඉතින් ගෙදර මේ පාර අයිනෙම ළඟ තියෙන හින්දා වාහන සද්ද ගොඩක් ඇහෙයි. මේ උඩවලව හරියෙන් යන ගමන් මං ඒ ටික ස්පීඩ් කරලා දැම්ම එකයි ඔහොම පේන්නේ. ඉතින් උඩවලව ළඟ කියන්නේ ගෙදර ආවා වගේ නිකන් මාර හැංගීමක්. හැබැයි ඒ හැංගීමම ආයතනින් යනකොට මාර දුකක් විදිහට දැනෙනවා. ඉතින් මම පොඩි කාලේ ඉඳලා හැදිච්ච පරිසරය හැදිච්ච ගෙදරට යනවා කියන්නේ ඒක මාරම ගොඩක් සතුටු දෙයක්. ඒක හිතා ගන්න බෑ. ඉතින් මටත් වැඩිය මගේ හස්බන්ඩ් ගොඩාක් කැමති අපේ ගෙදර යන්න. මොකද එයාට කිසිම වෙනසක් නැහැ අම්මලා මටත් වැඩිය එයාට තමයි ආදරේ. මේ තියෙන්නේ අපේ ගෙදර ටවර් එක. ඉතින් මේ තියෙන්නේ දෙහි වගාවක්. ඔතන දෙහි, පේර, අම්බරැල්ලා, තව නෙල්ලි, අම්බ වර්ග 6-7ක් ඔය වගේ පළතුරු ජම්බු ගොඩාක් ಜಾති පළතුරු හිටවලා තියෙනවා. ඉතින් දවසින් නම් පෙන්වන්න බෑ. මම සැරින් සැරේ ඔයාලට ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් පොඩි කාලේ මේ වගේ ඇවිදපු හැටි, අඹ ගස් වලට පොළු ගහලා, අච්චාරු හදන් කාලා, සෙල්ලම් කරපු හැටි, කෝම් පිට්ටු හදපු හැටි හැම මතකයක්ම එකින් එක හරි ලස්සනට මගේ මනසට එනවා. ඉතින් මෙන්න මෙයා ඉස්සර හොඳට තිබ්බ එක්කෙනෙක් මේ දියුල් ගහ. දැන් එයා මැරිලා ගිහිල්ලා. හරියට ඉතින් අපේ ජීවිත වගේම තමයි නේද? හැම දෙයකම අනිත්‍ය පොදුයි. ඉතින් ඉස්සර ඔකේ ගොඩාක් පිරෙන්න දියුල් හැදුනා. ඉතින් දැන් එයා මැරිලම ගිහිල්ලා. ඉතින් ওই විදිහට මගේ පුංචි කාලේ මතක අවදි කරමින් මං වටේ ටිකක් ඇවිදින එක තමයි කරන්නේ ගෙදර ආවොත් ඇත්තා. ඉතින් මං හැම පාරම එහෙමයි මං ගෙදර වටේම යන එක තමයි කරන්නේ. ඔය ගස් කොළන් දිහා බල ගෙදර වටේ ඇවිද ඉන්න එක තමයි. ඉතින් ලස්සනට මෙන්න මෙයාලා පිපිලා තිබ්බා. අම්මට මං එනකොටම මගදී කිව්වා අම්මේ මට උණු මුණු බත් එක්ක පොල් සම්බෝලයි මාළු ඇඹුල් තියලුයි හදලා තියන්න කියලා. ඉතින් එයා කියපු විදිහටම මේ වගේ රස පොල් සම්බෝලෙකුයි මාළු ඇඹුල් තියලුකුයි හදලා තිබ්බා. ඉතින් මං ආසම කෑමක්. මේ දෙක එකට මික්ස් වුණාම පුදුම රහයි. ඉතින් මේ හස්බන්ඩ් ගත්ත වීඩියෝ. ඉතින් මේවා එවලෙම මේ ගස්ලබ් ගෙඩිය කඩාගත්තේ. ඉතින් ඒකෙනුත් කෑල්ලක් උදේ කෑම කෑවට පස්සේ කෑවා. ඊට පස්සේ මං ඔයාලට කලින් කියලා ඇතිනේ මඤ්ඤොක්කකොල කියන්නේ මගේ ආසම කෑමක් කියලා. ඉතින් මං අම්මට කිව්වා මට දවල්ට මඤ්ඤොක්කකොල හදලා ඕනි කියලා. ඉතින් දැන් එයාලා හදන්නේ ඒක හදන්න තමයි. මේ අපේ හස්බන්ඩ් වීඩියෝ කරන්නේ. එයා මටත් වැඩිය ගොඩක් ආසයි අපේ ගෙදර එන්න. ඉතින් එක්කන් යන්න නම් හරිම අමාරුයි. ආවොත් යන්න හිත දෙන්නෙම නෑ යාට නම්. ඉතින් මේ විදිහට බල්බ් දාලා වගේ මෙන්න මෙයාලත් එක පාටින් හැදිලා තිබ්බා. ඉතින් මගේ හදවතට දැනෙන ලොකු දුකක් තමයි මගේ සීයා තාත්තා මේ වෙද්දි නෑ. එයත් එක්කම වගේ තමයි මං හැදුනේ. මගේ ලෝකෙ මෙයා වෙලා තිබ්බේ. ඉතින් මේ හැම තැනකම සීයා තාත්තත් එක්ක සෙල්ලම් කරපු හැටි, ඇවිදපු හැටි හැම දෙයක්ම මටම ඇවිලා පේනවා. මං එයාට තාත්තා කියලාත් කිව්වේ. සීයා කියලා කවදාවත් ජීවිතේටවත් කියලා නෑ. මිදි තාත්තා කියලා තමයි කියන්නේ. එයා ඉස්සර ටවුන් එකට ගියොත් පිරෙන්න මට ඇති වෙන්න මිදි ගෙනත් දෙනවා. ඉතින් එයාට නමක් හැදුනේ මිදි තාත්තා කියලා. ඉතින් මෙන්න මේ පේන කොටු ටික ඉස්සර හැමදාම අතු ගානවා මිදි තාත්තා. ඉතින්
ඉස්සර හිටවලා තිබ්බේ කොහොඹ ගස් කොළ පිරෙන්නම වැටෙනවා. හරි අමාරුයි අතු ගන්න. ඉතින් මාත් තාත්තා පස්සෙන් කොස්සකුත් අරගෙන තීරුවෙන් තීරුවට හරි ලස්සනට අතු ගන්නවා. ඉතින් මේ මතක සටහන් ඔක්කොම දුක සතුට පිරිච්ච දේවල් තියෙනවා. මේ තියෙන්නේ අපේ කඩේ. තොග කඩයක් තමයි තියෙන්නේ. ඉතින් මේ දවස්වල වට්ටක්ක ටිකක් වැඩිපුර තියෙනවා. කවදා හරි අපිට වයසට ගියාම මේ ලස්සන වීඩියෝ බලලා ලස්සන මතකයන් එකතු කරගන්න පුළුවන් හින්දා මං හැමදේම මේ විදිහට වීඩියෝ කරා. ඉතින් ගස් කොළන් වලින් වට වෙලා තමයි තියෙන්නේ. මෙහෙට ආවම රස්නයක් නම් දැනෙන්නේ නැහැ. ඉතින් මඤ්ඤොක කොළ ටික හදන්න තමයි යන්නේ. මේ ඉන්නේ අපේ අම්මා. මගේ අම්මගේ අම්මා. බලන්නකෝ යාගේ ලස්සන. මං එයාට හරි ආදරෙයි. අපි ආවා කිව්වම යාලට ඊට වැඩි දෙයක් නැහැ. කන්නාස කෑමම තමයි හැමතිස්සෙම හදලා දෙන්නේ. ඉතින් ඔය අපේ මහත්තයා අපේ අම්මගේ පස්සෙන්ම තමයි එයාට උදව් වෙවි ඉන්නවා. ඉතින් ওই විදියට රස මඤ්ඤොක්ක කොළ එකක් හදාගන්න මේ විදියට මිරිස් තිබ්බටු කොච්චි එහෙම දාලා අම්මා කොටා ගත්තා මෙහෙම. මේ ඉන්නේ අම්මා. ඉතින්සෙල්ලාම අම්මා මිරිස් ටික තමයි කෙටුවේ. ඒ ටික හොඳට කෙටෙන්න ඕනි. තිබ්බට ටික හැබැයි බාගෙට කෙටෙන්න ඕනි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ටිකත් කොටා ගත්තා. ඉතින් මේ මගේ ගෙදර ආවට පස්සේ දැනෙන අර පොඩි අනේ මන්ද කොයි ලෝකෙ හිටියත් මං හැදිච්ච ගෙදර පැල්පතක් වුණත් ඒ පැල්පතට ආවම දැනෙන සතුට ඒක කියලා නිම කරන්න බෑ. රජමාලිගාවක් වගේ තමයි මට හිතෙන්නේ. මොකද ඒක මට මාරම කියන්න තේරෙන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලා හැදිච්ච ගෙදරට ගිහිල්ලා ඉන්නෝ කියන වයිබ් එක මාරම සතුටුයි. අපේ ගෙදර ඔය කුස්සි දෙකක් තියෙනවා. එකක් එළියේ දරලිප තියෙන එක, අනිත් එක ඇතුලේ තියෙන එක. ගොඩක් දුරට එළියේ තමයි යන්නේ දරලිපේ. ඉතින් මේ විදිහට තේත් රසට අම්මා හදලා දුන්නා. ඉතින් මේ පැත්තෙන් එක කඩ කෑල්ලක් අපි කුලියට දීලා තියෙන්නේ. කඩ කාමර ටිකක්. අනේ උඩ තට්ටුවෙත් කුලියට තමයි කට්ටියක් ඉන්නේ. తాවකාලිකව. ඉතින් මං ඒ හින්දා උඩ තට්ටුවට නම් ගියේ නෑ. මේ ඉන්නේ අපේ ගමේ අයියලා ටිකක්. මගේ යාළුවෝ. මේ විදිහට පොලුත් තිබ්බා. ආසයි මට ඒ පොල් ටික නම් දැක්කහම මේ තියෙන්නේ බුදු පහන තියෙන තැන. ඉස්සර මම වත්ත වටේම පැයක් විතර ඇවිදලා ලස්සන මල් 300ක් 400ක් විතර කඩලා ඒවා සරසලා පහන තියෙනවා. ඉතින් අදත් මම ඒ විදිහටම කරනවා. මේ තියෙන්නේ මගේ පොඩි කාලේ මේවා එකක්. ඒකත් තාම ගෙදර තියෙනවා. ඉතින් අදත් හරි ලස්සනට මම පහන තියන්න ඕනි. මෙන්න මේ මල් කඩලා මම මැරි කරලා යනකම්ම ඒ චාරිත්‍රය ඒ විදිහටම කරා. ඔයාලා දන්නවා මම බුදු පහන තියන්න කොහොමත් ගොඩාක් ආස කෙනෙක් කියලා. ඉතින් ගස් කොළන් තියෙන හින්දා අවුවේ සැර වැඩි දැනෙන්නේ නැහැ. නැත්තම් පාරත් අයින හින්දා හරි අමාරුයි ඉන්න. ගස් තියෙන හින්දා නම් කිසිම ගාණක් නැහැ. මට තිබ්බ ලෙඩත් කොහෙන් ගියාද නැහැ ගෙදර ආවට පස්සේ. මේ බලන්නකෝ මේකත් මගේ පොඩි කාලේ කැමරාවක්. බබා ඒක හොයාගෙන උස්සන් ඇවිල්ලා අම්මලා කිසිම දෙයක් විසි කරන්නේ නැහැ. ඔක්කොම තියාගෙන ඉන්නවා. ඉතින් එයාලට හරි දුකයිනේ අපි බැඳලා වෙන් වුණාට පස්සේ. ඉතින් මේ පොඩි මතක සටහනද එයාලා හරි පරිස්සම් කරගන්නවා. ඉතින් ওই විදිහට රසම රස තේ ටිකකුත් පිව්වා.
ඔබගේ පින්මහිමයෙන් මට ලෝකෙ දැක ගන්න දුන්නා. ඉතින් මං ලස්සන වීඩියෝ වලින් ආයි එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝගෙම ආයුෂ බොහෝ වේවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.